සංඥා කෝච්චිය දැන් ගමන් ආරම්භ කරලා තියෙන්නේ. ඒ කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහ අකුසල් සිල්පද බිඳීම් මුර්ග සංඥාව කරා එන කෝච්චිය ගමන් ආරම්භ කරලා තියෙන්නේ. ඉබි ගමනින් තාම කෝච්චිය යනවා. ඉබි ගමනින් යන්නේ. නමුත් තව ටික කාලයක් යනකොට මේ ගමන වේගවත් වෙනවා. කවදාක්වත් ඔබ නැගලා නම් කෝච්චියට ඉන්නේ. බැහැ ගන්න හම්බ වෙන්නේ නැහැ. අනාගතේ තව යන්න එපා. ඔබට බැහැ ගන්න හම්බ වෙන්නේ නැහැ. මුර්ග සංඥා කෝච්චියේ වේගය වැඩි වෙනවා. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න. ඔබ මේ මොහොත වෙනකොටත් මුර්ග සංඥා කෝච්චියට නැගලා නම් ඒ කියන්නේ ලෝභ, දේශ, මෝහයන් සිල්පද බිඳීම් ජීවිතේ කරගෙන තියෙනවා නම් ආකල දැම්ම කෝච්චියෙන් බහින්න. කෝච්චියෙන් බහින්න මේ මුර්ග සංඥා කෝච්චිය තාම ඉබි ගමනින් යන්නේ. මේක අධිවේගී වුණොත් කවදාක්වත් ඔබට බහින්න වෙන්නේ නැහැ. මිනිමස් කන ලේ බොන අනාගත මුර්ග සංඥාවේ කොටස් කරුවෙක් බවට ඔබ පත් වෙනවාමයි. නැවතීමක් නැහැ, නිමාවක් නැහැ, අවසානයක් නැහැ මේ පංච උපාදානස්කන්ධ ලෝකය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුවන ලෝකෙට දුවන්න දෙන්න. කේන්ති ගන්න ලෝකෙට කේන්ති ගන්න දෙන්න. ගහගන්න යන ලෝකෙට ගහගන්න දෙන්න. බනින්න යන ලෝකෙට බනින්න දෙන්න. විවේචනය කරන ලෝකෙට විවේචනය කරන්න දෙන්න. හොරකම් කරන ලෝකෙට හොරකම් කරන්න දෙන්න. ඔබ නවතින්න. ඔබ නවතින්න. ඔබ කොහොමද නවතින්නේ? ඔබ අකමැති දෙයක් දකිද්දී දැක්කා කියන තැන නවතින්න. දැක්ක දේ විතර්ක කරන්න එපා. ඔබට දකින්න හම්බ වෙන්නම අකමැති දේවල්. අදින් පස්සේ බිහි වෙන ලෝකයේ තුල ඔබ දකින්නේ අකමැති දේවල්. ඔබට අහන්න ලැබෙන්නේ අකමැති දේවල්. ඔන්න මේ දුක විඳලා සෝවාන් ඵලය ගන්න කියලා. පින්වතුනි අපි සෝවාන් ඵලය නොගත්තොත් මේ දුක විඳලා සෝවාන් ඵලය ගන්න අපි අකමැති නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරයේ තුල සතර අපාය මහගෙදරක් කරගෙන ජීවත් වුණා කියලා. ඔබෙත් මගෙත් මහගෙදර ඔබේ ආච්චි සීයා අම්මා තාත්තා දුන්න ගේ නෙමේ. ඒ මහගෙදර අවුරුදු 50ක් ඔබට අයිති වෙයි. ඔබෙත් මගෙත් මහගෙදර සතර අපායයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සතර අපාය මහගෙදරක් කරගෙන ඔබත් මමත් කල්ප ගණන් දුක් විඳලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වරක් ස්වාමින් වහන්සේලාගෙන් අහනවා මහණෙනි ඔබලා සංසාරේ තිරිසන් සත්තු වෙලා ඉපදුන වෙලාවේ මිනිස්සු ඔබලාගේ බෙල්ල කපාගෙන මරාගෙන කාපු වෙලාවේ ගලාගෙන ගිය රුධිරයේද වැඩි මහා සාගරයේ ජලයේද වැඩි කියලා ස්වාමීන් වහන්සේලා උත්තර දුන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ නැහැ උත්තර දෙන්න. එතන හිටියේ සද්ධානුසාරී ධම්මානුසාරී ස්වාමීන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා මහණෙනි ඔබලා සංසාරේ තිරිසන් ලෝකවල ඉපදුන වෙලාවේ මිනිස්සු ඔබලාගේ බෙල්ල කපාගෙන මරාගෙන කාපු වෙලාවේ ගලාගෙන ගිය රුධිරය මහා සාගරයේ ජලයට වැඩි කියලා. පින්වතුනි අර මහා සාගරයේ ජලකඳ සිහියට නගා ගන්න. ඒ මහා සාගරයේ ජලකඳ එකම රුධිර සාගරයක් කළා දකින්න. ඒ රුධිර සාගරය